දන්නෝ දනිති 2 ස්ට්‍රෝක් කොච්චර පවර්ෆුල්ද කියලා. එහෙනම් අපි බලමු මේ දවස්වල ඉන්දියන් බයික්ස් එනවත් එක්ක මම කලින් වීඩියෝස් වල කතා කරා වගේ ජපාන් බයික්ස් වල මිල අඩු වෙලා තියෙනවා. ලක්ෂ 5ට අඩුවෙන් ගන්න පුළුවන් සුපරි 2 ස්ට්‍රෝක් බයික් සෙට් එකක් ගැන. ඒකට මුලින්ම අපි කතා කරමු Kawasaki KMX125. ටොප් ස්පීඩ් එක පැය කිලෝමීටර් 110ත් 115ක් වගේ බිංදුව ඉඳලා 60 දක්වා තප්පර 5.2ක් වගේ තම අඩු කාලයක් 1986 ඉඳලා 2002 වර්ෂය දක්වා නිෂ්පාදනය වෙනවා 124cc 2 stroke engine එක seat height එක අඟල් 31යි මේකේ auto lube එහෙම නැත්නම් separate oil tank එකක් එනවා. ඒතර ලීටර් කිලෝමීටර් 30ක් 35ක් වගේ වැඩ කරනවා. ඒතර මේ දවස්වල නම් G අකුරා 350000කට වගේ තමයි යන්නේ. ඊළඟට බලමු Honda MTX 125 1983 ඉඳලා 1988 දක්වා මේක නිෂ්පාදනය කරලා තියෙනවා. පැය කිලෝමීටර් 110ත් 115ක් වගේ හොඳ වේගයක් තියෙනවා. බිංදුවේ ඉඳලා 60 දක්වා තප්පර 5කදී වගේ ඉතාමත් කුඩා කාලයකින් යන්න පුළුවන්. ඒතර එන්ජින් එක ගත්තම 124cc air or liquid cooled engine එක. කිලෝග්‍රෑම් 115ක බරක් තියෙන්නේ. seat height එක අඟල් 30.7යි. මේකෙත් auto loop system එකක් එහෙම නැත්නම් oil auto loop system එකකින් තමයි දෙන්නේ. එතකොට ලීටර් කිලෝමීටර් 30ක් 35ක් වගේ හොඳට තෙල් වැඩ කරනවා. එතකොට 152 නම්බර් එකේ තියෙන බයික් එකක් ලක්ෂ 2කට වගේ ගන්න පුළුවන්. ඒතර Yamaha DT 175 Enduro ලංකාවේ නම් ගොඩක්ම 1998 වර්ෂයේ නිෂ්පාදිත බයික් තමයි තියෙන්නේ. 1974 2008 දක්වා මේ බයික් නිෂ්පාදනය වෙලා තියෙනවා. ටොප් ස්පීඩ් එක විතර පැය කිලෝමීටර් 110යි 0 to 60 තප්පර 5.5කදී වගේ අඩු කාලයකදී යන්න පුළුවන්. එන්ජින් එක 171cc air cooled engine එකක්. බර වෙන්නේ කිලෝ 105ක් වගේ. seat height එක අඟල් 33යි. මේකෙත් auto lube එහෙම නැත්නම් separate වෙනම tank එකක් එනවා. එතකොට fuel efficiency එක ගත්තම ලීටර් කිලෝමීටර් 35ක් 40ක් වගේ හොඳට තෙල් වැඩ කරනවා. මේකත් 155 නම්බරේ තියෙන බයික් එකක් ලක්ෂ 2කට වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් ප්‍රසිද්ධ බයික් එකක් Kawasaki KDX 125 SR එක 1990 ඉඳලා 1999 වර්ෂය දක්වා නිෂ්පාදනය වෙනවා. පැය කිලෝමීටර් 120ක හොඳ වේගයක් තියෙනවා. 125යි cc උනත්. කිලෝග්‍රෑම් 104ක් වගේ බරක් තියෙන seat height එක අඟල් 33යි. ටිකක් විතර උස බයික් එකක්. මේකේ oil අපි manual mix කරන්න ඕනි. එතකොට 148 නම්බරයක් මේ දවස්වල 350000ක් වගේ තමයි වෙන්නේ. ඊළඟට Yamaha DT 200R එක 1991 ඉඳලා 1998 වර්ෂය දක්වා නිෂ්පාදනය වෙනවා. ටොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 130යි. බිංදුවේ ඉඳලා 60 දක්වා තප්පර 4ක් වගේ තම කුඩා කාලයකදී යන්න පුළුවන්. එන්ජින් එක 195cc liquid cooled. කිලෝග්‍රෑම් 109ක් වගේ බර තියෙන්නේ. seat height එක අඟල් 34යි උස බයික් එකක්. ඒකට මේකෙත් auto lube එහෙම නැත්නම් separate 2T oil tank එකක් එනවා. ලීටර් කිලෝමීටර් 25ක් 30ක් වගේ හොඳ දුරක් ගමන් කරන්න පුළුවන්. මේකත් 150 නම්බරයක් 150 නම්බරයක් ලක්ෂ 3ක් වගේ වෙන්නේ. ඊළඟට තියෙනවා Kawasaki KDX 200 සහ 220R එක. KDX 200 එක 1983 ඉඳලා 2006 වර්ෂය දක්වා නිෂ්පාදනය වෙනවා. KDX 220R එක 1997 ඉඳලා 2005 වර්ෂය දක්වා නිෂ්පාදනය වෙනවා. පැය කිලෝමීටර් 135ක් වගේ හොඳ වේගයක් තියෙනවා. 0 to 60 තප්පර 4කදී යන්න පුළුවන්. කිලෝග්‍රෑම් 115ක් වගේ බරක් තියෙන්නේ. seat height එක අඟල් 35යි උස බයික් එකක්. මේකෙත් manually අපි 2T oil දාන්න ඕනේ. සමහර බයික් වල auto lube එනවා. ලීටර් කිලෝමීටර් 25ක් වගේ ගමන් කරනවා. 220R එකක් BB අකුරක් මම දැක්ක ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මේ අද දැක්කේ ලක්ෂ 8කට වගේ ගන්න පුළුවන්. 154 නම්බරයක් තියෙන එකක් ලක්ෂ 4කට වගේ තමයි යන්නේ. ඊළඟට Yamaha WR200 මේකත් සෑහෙන ප්‍රසිද්ධ බයික් එකක්. එතකොට 1992 ඉඳලා 1998 වර්ෂ දක්වා නිෂ්පාදනය වෙනවා. ටොප් ස්පීඩ් එක විදිහට පැයට කිලෝමීටර් 130ක්. බිංදුව ඉඳලා 60 දක්වා යන තප්පර 4.2යි යන්නේ. 199cc liquid cooled engine එකක් තියෙන්නේ. කිලෝග්‍රෑම් 104ක් වගේ බරක් තියෙන්නේ. seat height එක අඟල් 35යි උසයි. එතකොට මේකෙත් auto loop system එකක් තියෙන. ඒ කියන්නේ separate 2T tank එකක් එනවා. ලීටර් කිලෝමීටර් 23ක් 28ක් වගේ යනවා. WR200 එක ටිකක් මිලයි 160 නම්බරයක් ලක්ෂ 5කට වගේ තමයි මේ දවස්වල යන්නේ. ඊළඟට කතා කරමු Yamaha DT 230 Lancer එක. 1997 ඉඳලා 2000 වර්ෂ දක්වා මේක නිෂ්පාදනය වෙනවා. පැය කිලෝමීටර් 135ක් 140ක් වගේ හොඳ වේගයක් තියෙනවා. 0 to 60 තප්පර 4කින් වගේ යන්න පුළුවන්. එතකොට මේක විශේෂත්වය තියෙන අපි කලින් කතා කරපු ගොඩක් 2 stroke bike
කික් එකක් විතරයි එන්නේ. හැබැයි මේකේ ඉලෙක්ට්‍රික් ස්ටාර්ට් එකකුයි කික් එකයි දෙකම එනවා. තුර 2 stroke liquid cooled 229cc එන්ජින් එකක් එන්නේ. ඔයිල් සිස්ටම් එක ඔටෝ ලූප් වෙන්නේ. කිලෝග්‍රෑම් 114ක් වගේ බරක් තියෙන. සීට් හයිට් එක අඟල් 34.6යි. ලීටරට කිලෝමීටර් 25ක් 30ක් වගේ හොඳ දුරක් ගමන් කරන්න පුළුවන්. Yamaha DT230 Lancer එක 133 නම්බරේ තියෙන බයික් එකකුත් මේ දවස්වල ලක්ෂ 4කට ලක්ෂ 3කට වගේ තමයි යන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා තවත් සුපිරියර් රොකට් එකක් ගැන. Honda CRM 250 MK2 සහ MK3 1989 ඉඳලා 1999 වර්ෂය දක්වා MK3 එක 1997 ඉඳලා 1999 වර්ෂය දක්වා නිෂ්පාදනය වෙනවා. පැය කිලෝමීටර් 140ක් වගේ හොඳ වේගයක් 0 to 60 තප්පර 3.5කින් ළඟා වෙන්න පුළුවන් සුපිරි බයික් එකක් තමයි. 249cc liquid cooled engine එකක් තියෙන්නේ. කිලෝග්‍රෑම් 122ක වගේ බරක් තියෙනවා. සීට් හයිට් එක 33.5යි. මේකෙත් ඔටෝ ලූප් වෙන්නේ එහෙම නැත්නම් separate 2T oil tank එකක් තියෙනවා. ලීටරට කිලෝමීටර් 20ක් 25ක් වගේ යන්න පුළුවන්. ඒකට U අකුරක් මේ දවස්වල ලක්ෂ 6ක් වගේ තමයි වෙන්නේ. Yamaha DT175. අපි DT125 ගැන කතා කරා. DT175 ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනි. මේකත් ගොඩක් පවර්ෆුල් බයික් එකක්. මේක 1970 වර්ෂය දක්වා නිෂ්පාදනය කරලා තියෙනවා. එන්ජින් එක 171cc 2 stroke single cylinder air cooled එන්ජින් එකක්. kick start එකක් විතරයි ෆීචර් කරලා තියෙන්නේ. ගොඩක් ඒවල 6 speed manual transmission එකක් එන්නේ. ටැංක් එක ලීටර් 9.5යි. ලීටර් එකට කිලෝමීටර් 20ක් 28ක් වගේ තෙල් වැඩ කරනවා. එතකොට මේකෙදී හෝස් පවර් 17.2ක් වගේ තමයි ජනනය කරන්නේ RPM 7000 දී. බයික් එක අඟල් 32.7ක් උසයි. සාමාන්‍යයෙන් උස බයික් එකක්. අපි DT125 R එක ගැන කතා කරන්නේ. R එක ගැන කතා කරද්දී R එක තමයි සාමාන්‍යයෙන් අපි latest version විදිහට කතා කරන්නේ. එතකොට 1983 ඉඳලා 1986 දක්වා DT125 LC කියන බයික් එක manufacture කරලා තියෙනවා. මේකේ එන්ජින් එක ගත්තම 129cc 2 stroke single cylinder. එතකොට LC කියන්නේ liquid cooled කියන එක. හැබැයි ගොඩක් පරණ DT125 ගත්තම ඒකේ air cooled ඔය LC models වල එන්නේ LC ඊට පස්සේ 125R වල liquid cooled engine තමයි එන්නේ. එතකොට kick start එකක් එනවා. හැබැයි 1990 වගේ මට මතක විදිහට 1990 උඩ electric start එකක් එහෙම නැත්නම් self start එකකුත් ෆීචර් කරලා තියෙනවා. මේකේ gears 6යි, tank එක ලීටර් 9යි, ලීටර් එකට කිලෝමීටර් 20-35ක් වගේ වැඩ කරනවා. මේකේ horse power 18ක් ජනනය කරනවා. torque එක නිවටන් මීටර 11-12 අතර. සීට් හයිට් එක ගත්තම අඟල් 34ක් වගේ තියෙනවා සාමාන්‍යයෙන් උස බයික් එකක්. ඊළඟට අපි කතා කරමු චුට්ටක් එන්ජින් කැපැසිටි එක අඩුයි කියලා හිතෙන Yamaha DT50. මේක 1980 ඉඳන් 2000 වර්ෂය දක්වා නිෂ්පාදනය කරලා තියෙනවා. 49cc 2 stroke single cylinder එන්ජින් එකක්. මම හැමදාම කියනවා වගේ 2 stroke බයික් එකක් ගැන එන්ජින් කැපැසිටි එකකින් වැඩි එක මනින්න එපා. ඒකට හේතුව 2 stroke 50 කියන්නේ 4 stroke 150cc වගේ ටිකක් දෙගුණයකටත් වඩා වැඩිපුර පවර් එකක් තියෙන බයික් එකක්. එතකොට මේක water සහ liquid cooled ඇවිල්ලා තියෙන kick start එකක් ෆීචර් කරලා තියෙනවා. gears 5යි, tank එක ලීටර් 6ත් 8.5ත් අතර ලීටර් එකට කිලෝමීටර් 70ත් 80ත් කරනවා. අපි කලින් කතා කරපු සහ ඉස්සරහට කතා කරන්න තියෙන බයික්ස් වලට වඩා ඇත්තටම ටිකක් හොඳට තෙල් වැඩ කරනවා. එතකොට horse power 6ක් 8ක් වගේ තමයි මේ බයික් එකේ ජනනය කරන්නේ. torque එක නිව්ටන් 6.1ක් වගේ. seat height එක අඟල් 34.3යි. 50cc වුණාට බයික් එක උසයි, ලස්සනයි, හරිම ඇග්‍රසිව් පෙනුමක් තියෙන එන්ඩුරෝ බයික් එකක්. ඊළඟට අපි කතා කරමු Kawasaki KDX125. එතකොට මේ බයික් එක 1990 ඉඳලා උඩට තමයි මැනුෆැක්චර් වෙන්නේ. මේකේ මේ දවස්වල චුට්ටක් විතර මේ KDX125 එක පොඩ්ඩක් විතර නැගලා එනවා කියලා මට කියන්න පුළුවන්. ඒකට හේතුව ගොඩක් අය මේ බයික් එක හොයනවා. මේක 124cc
2 stroke single cylinder. මේක අර අපි කතා කරනවානේ Yamaha power valve system එක. ඒ වගේ මේකේ engine එක KIPS power valve එකක් තියෙන. එහෙම නැත්නම් කියනවා Kawasaki Enduro bikes වලට එනවා Kawasaki integrated power valve system එකක්. එතකොට අර normal power valve එකම තමයි. ඉතින් brand එකෙන් brand එකට පොඩ වෙනස් වෙලා Kawasaki නිසා Kawasaki power valve කියනවා. Yamaha ගත්තට පස්සේ Yamaha power valve system කියලා කියනවා. මේකෙදි SR series එකේදී නෝ liquid cool bikes තමයි එන්නේ. බයික් එක kick start එකක් තමයි feature කරලා තියෙන්නේ. gears 6යි, tank එක ලීටර් 9යි. සමහර variants වල ලීටර් 11ක tank එකකුත් එනවා. ලීටර් එකට කිලෝමීටර් 15-25 වගේ තමයි තෙල් වැඩ කරන්නේ. මේකේ RPM 9500 දී horsepower 21.7ක් වගේ ජනනය කරන torque එක newton meter 18.6යි. එතකොට seat height එක අඟල් 37.4යි. ඊළඟට Kawasaki KDX200 හොයාගන්න අමාරු. KDX125 පැදපු අය දන්නවා KDX200 එක මොන වගේද කියලා. කොල්ලෝ කියනවා වගේ යකෙක් තමයි පාරවල් පලන්න පුළුවන්. පාරවල් වලට පාරවල් නැත්නම් ටයර් එක තමයි ගෙවෙන්නේ. හැබැයි කැලේ off road tracks පලන්න පුරුවන් බයික් එකක් තමයි KDX200. මේක 1983 ඉඳලා 2006 දක්වා නිෂ්පාදනය කරලා තිනවා. ගොඩක් ලොකු ප්‍රොඩක්ෂන් ලයිෆ් එකක් එහෙම නැත්නම් රේන්ජ් එකක් තියෙන බයික් එකක්. මේකත් 198cc 2 stroke single cylinder KIPS එහෙම නැත්නම් Kawasaki integrated power valve system එකක් තියෙන බයික් එකක්. ගොඩක් පරණ බයික්ස් ගත්තොත් නම් air cooled. හැබැයි 1980 න් උඩ එන බයික්ස් වල liquid cool තමයි එන්නේ. කික් එකක් තමයි feature කරලා තියෙන්නේ start type එක විදිහට. gears 6යි, ලීටර් 11ත් ලීටර් 12.5ත් අතර වගේ පොඩ්ඩක් වෙනස් වෙන જાතියේ tanks තමයි බයික් එකට එන්නේ. ලීටර් එකට කිලෝමීටර් 15-22ක් වගේ තෙල් වැඩ කරනවා. බයික් එකේ power එක ගත්තම horsepower 27 ඉඳලා 35 දක්වා එක එක බයික්ස් જાති අනුව වෙනස් වෙන්න පුළුවන්. හොඳ powerful බයික් එකක්. newton meter 31ක torque එකක් තියෙනවා. seat height එක අඟල් 37.2ක් වගේ සෑහෙන උස බයික් එකක්. ඊළඟට අපි කතා කරමු Yamaha DT200. අපි DT125 ගැන කතා කරා. ඒ වගේ මේකෙත් DT200 එකක් ගොඩක් පවර්ෆුල් බයික් එකක්. මේක 1980 ඉඳලා 1990 දක්වා DT200R variant එක ඇවිල්ලා තියෙනවා. මේකේ එන්ජින් එක 195cc 2 stroke single cylinder. DT200 වල සමහර models air cooled engine එන්නේ. එතකොට DT200R වල liquid cooled models තමයි ගොඩක් වෙලාවට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ගොඩක් බයික්ස් වල kick start එකක් තමයි feature කරලා තියෙන්නේ. ටිකක් අලුත් බයික්ස් වල නම් self start උත් feature කරලා තියෙනවා. මේකේ gears 6යි, tank එක ලීටර් 9ත් 12ත් අතර වෙනස් වෙන්න පුළුවන්. ලීටර් එකට කිලෝමීටර් 12ත් 25ත් වගේ ටිකක් අඩුවෙන් තමයි තෙල් වැඩ කරන්නේ. ඒකට හේතුව මේවා high revving 2 stroke bikes. horsepower 33ක් වගේ ජනනය කරනවා. torque එක newton meter 31යි. මේකෙත් බයික් එක සෑහෙන උසයි. අඟල් 38කට අහගන්න seat height එකක් තියෙන උස බයික් එකක්. ඊළඟට Suzuki TS125R එක. මේක 1990 ඉඳලා තමයි නිෂ්පාදනය කරන්න පටන් ගන්න තියෙන්නේ. 124cc 2 stroke single cylinder liquid cooled bikes තමයි ඇවිල්ලා තියෙන්නේ. සමහර බයික් වල electric feature කරලා තියෙනවා. සමහර බයික් වල kick එකක් තමයි පරණ බයික්ස් වල ඇවිල්ලා තියෙන්නේ. gears 6යි, tank එක ලීටර් 9යි. සමහර බයික්ස් වල ලීටර් 11 දක්වා ඇවිල්ලා තියෙනවා. ලීටර් එකට කිලෝමීටර් 18ත් 30ත් වගේ තමයි තෙල් වැඩ කරන්නේ. බයික් එක ගත්තම RPM 9500 දී horsepower 21ක් වගේ ජනනය කරනවා. torque එක newton meter 18.6යි. seat height එක අඟල් 33.9යි. අර කලින් කතා කරපු බයික් වලට වඩා චුට්ටක් විතර කොටයි.
ඊළඟට අරමං කිව්ව වගේ TS200R Suzuki TS200R මේ බයික් එක 1980 ඉඳලා 1990 දක්වා නිෂ්පාදනය කරලා තියෙනවා. එන්ජින් එක 200cc 2-stroke single cylinder liquid cooled බයික් එකක්. මේකේ කික් එකක් තමයි ටිකක් පරණ බයික් වල වෙලා තියෙන්නේ. සමහර තැන්වලදී ඉලෙක්ට්‍රික් ආපේවත් තියෙනවා. ගියර්ස් 6යි ටැංක් එක ලීටර් 10ක් 12ක් අතර වෙනස් වෙන්න පුළුවන්. ලීටර් එකකට කිලෝමීටර් 12ක් 30ක් වගේ පොඩ්ඩක් ඉතින් තෙල් අඩුවෙන් තමයි වැඩ කරන්නේ. මොකද මේවා හයිරවිං බයි TS200R එක හෝස් පව 34.6ක් වගේ ජනය කරනවා. ටෝක් එක නිවටන් මීටර් 31යි සීට් හයිට් එක අඟල් 34.6යි උස බයික් එක. අපි අන්තිමට කතා කරමු ට්‍රේල් එහෙම නැත්නම් ඩුවල් ස්පෝර්ට් බයික් එකක්. මං ආසම බයික් එකක් සාමාන්‍යයෙන් 2-stroke වල ඇෆ්‍රිකා ටුයින් එක තියෙන්නේ. ඇෆ්‍රිකා ටුයින් එක එහෙම නැත්නම් ට්‍රාන්ස්ආල්ප් එක අන්නේ වගේ ටිකක් ලොකු ලුක් එකක් තියෙනවා. ඩුවල් ස්පෝර්ට් බයික් එකක් තියෙනවා Yamaha TDR 250 කියලා. ඩුවල් එක්සෝස්ට් එන්නේ ලස්සන බයික් එකක්. මේක 1988 ඉඳලා 1993 දක්වා නිෂ්පාදනය කරලා තියෙනවා. 249cc 2-stroke parallel twin. මේකෙත් Yamaha power valve system එකක් ඇවිල්ලා තියෙනවා. liquid cooled engine එකක්. මේක self start එකක් තමයි ෆීචර් කරලා තියෙන්නේ. ගියර්ස් 6යි ටැංක් එක ලීටර් 14යි. මොකද මේක dual sport එහෙම නැත්නම් අපි කියනවා මේක ගොඩක් ලා ටූරින් බයික් එකක් විදිහට ගොඩක් අය පාවිච්චි කරනවා. ඒක නිසා ලොකු ටැංක් එකක් අරන් තියෙන ලීටර් 14ක ටැංක් එකක්. හැබැයි ලීටර් කිලෝමීටර් 10ක් 18ක් වගේ තමයි යන්නේ. ඒකට හේතුව මේ බයික් එක මාරම පවර්ෆුල් බයික් එකක්. මාර සුපිරි බයික් එකක්. මාර මාසයකට ගොඩක් කලා කතා කරනවා. මම ආසම බයික් එකක් මේක. ලංකාවේ තියෙනවා. ටිකක් හොයාගන්න අමාරුයි. තියෙන අය ගොඩක් ලට දෙන්නෙත් නැහැ. නිවටන් මීටර් 36ක ටෝක් එකක් තියෙන්නේ. ඒත් එක්කම හෝස් පවර් 45ක් වගේ ජනනය කරනවා. ටූස්ටෝක් ගැන කතා කරද්දි කතා නොකරම ඉන්න බැරි බයික් එකක් තමයි. බයික්ස් ඇත්තටම එකක් නෙමෙයි. තුනක් ගැන අපි කතා කරන්න යන්නේ. පළවෙනි එක Yamaha RC125 එහෙම නැත්නම් RZ125. මේක 1980 වර්ෂයේ නැත්නම් 80 දශකයේ බයික්ස් විදිහට තමයි අපි සලකන්නේ. එන්ජින් එක 125cc 2-stroke single cylinder. සමහර ඒවා තියෙනවා twin ආපු ඒවාක් තියෙනවා. liquid cooled engine එකක්. සමහර ඒවල kick ස්ටාර්ට් එකක් තියෙනවා. ඒ අලුත් බයික්ස් වල නම් self start එකකුත් ෆීචර් කරලා තියෙනවා. ගියර්ස් 5යි ටැංක් එක ලීටර් 11යි. සමහර බයික්ස් වල ලීටර් 13 ආපු ඒවාක් තියෙනවා. ලීටර් කිලෝමීටර් 25ක් 35ක් වගේ තමයි තෙල් වැඩ කරන්නේ. හෝස් පවර් 20ක් වගේ ජනනය කරනවා. ටෝක් එක නිවටන් මීටර් 17යි. සීට් හයිට් එක 30.5යි. මොකද මේවා ස්පෝර්ට් බයික්ස්. ඊළඟට ලංකාවේ ප්‍රසිද්ධම 2-stroke එක කිව්වොත් හරි Yamaha TZR 125 එහෙම නැත්නම් TZR 125. මේක 1980 ඉඳලා 1990 වර්ෂය දක්වා සාමාන්‍යයෙන් ජෙනරේෂන්ස් කිහිපයකින් ඇවිල්ලා තියෙනවා. 124cc 2-stroke single cylinder with YPVS එහෙම නැත්නම් Yamaha power valve system liquid cooled bike එකක්. kick start එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ටිකක් අලුත් බයික්ස් වල electric start උත් ඇවිල්ලා තියෙනවා. මේක 6 speed manual transmission එකක් එන්නේ. ටැංක් එක ලීටර් 11යි. සමහර බයික්ස් වලට ලීටර් 13 ටැංක්ස් උත් ඇවිල්ලා තියෙනවා. fuel efficiency එක ගත්තම ලීටර් කිලෝමීටර් 20ක් 30ක් වගේ තමයි තෙල් වැඩ කරන්නේ. horse power 26ක් ජනනය කරනවා. නිවටන් මීටර් 18ක ටෝක් එකක් තමයි බයික් එකේ තියෙන්නේ. අපි අන්තිමට කතා කරමු 2-stroke තවත් ලෙජන්ඩ් එකක් Honda NSR 125. මේක 1980 ඉඳලා 2000 වර්ෂය දක්වා නිෂ්පාදනය කරලා තියෙනවා. ලෝකෙ ගොඩක් රටවල් වල ප්‍රසිද්ධ 2-stroke බයික් එකක්. මේකත් 124cc 2-stroke single cylinder. මේකේ liquid cooled engine එකක් එන්නේ. ගොඩක් බයික්ස් වල self start තමයි එන්නේ. ගියර්ස් 6යි, ටැංක් එක ලීටර් 10යි. සමහර බයික්ස් වල ලීටර් 13ක් ඇවිල්ලා තියෙනවා. ලීටරයකට කිලෝමීටර් 20ක් 35ක් වගේ තෙල් වැඩ කරනවා. මේකේ horse power 26ක් වගේ ජනනය කරනවා. ටෝක් එක නිවටන් මීටර් 19යි.